ඉතින් ඔන්නෝම තමයි අද මම ඔයාලට ගෙනාව බේස් පැක් එක මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ බේස් පැක් එකෙන් ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා. හරි දැන් අපි හදාගත්තා බේස් පැක් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. දැන් බලමු කොහොමද මේක මම ඇප්ලයි කරන්න කියලා. මේක ඇප්ලයි කරලා ඊළඟ ටිකක් ඉන්නවා. අපි ඉන්න ටිකක් පස්සේ බලමු කොහොමද මේකේ මට ලැබුණු රිසල්ට් එක කියලා. ඉතින් අද මම ක්ලෙන්සර් එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ සුදු පොල් අපිට සුදු පොල් ක්ලෙන්සර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මූණ පිරිසිදු කරන්නේ මෙන්න මේ විදිහට සුදු පොල් පාවිච්චි කරලා. Hello guys, welcome back to my YouTube channel. Hello guys, කොහොමද? ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් වෙනද වගේම ලස්සන වෙන්න ලස්සන රහසක් අරගෙන තමයි අදත් මම ආවේ. ඉතින් අපි හැමෝගෙම ගෙවල් වල තියෙන ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ටොපික් තුනකින් හදාගන්න පුළුවන් බේස් පැක් එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් ළමයි ඒ වගේම කියන්න ඕන ඔයාගේ ස්කින් එක ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් ඒ වගේම පිම්පල්ස් කුරුලෑක් කැලල් වගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා නම් අන්නේ ප්‍රශ්න වලට විසඳුමක් විදියට මේ ෆේස් පැක් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ෆේස් පැක් එක හදාන්න අපිට අමුද්‍රව්‍ය තුනක් ඕන වෙනවා. පළවෙනි එක තමයි කෝපි කුඩු. ඊළඟට අපිට ඕන වෙනවා තක්කලි ගෙඩියක්. ඊට පස්සේ අපිට ඕන වෙනවා කිරිපිරි. ඉතින් කිරිපිරි කියලා කියන්නේ අත්‍යවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් එකක් නෙවෙයි. අපිට කිරිපිරි නැතුව උනත් මේ ෆේස් පැක් එක හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ ෆේස් පැක් එක කොහොමද හදාගන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න. ඉතින් අද අපේ ෆේස් පැක් එකට ඕන වෙන ප්‍රධානතම ඉන්ග්‍රීඩියන්ට්ස් එක තමයි කෝපි කුඩු. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කිරිපිටි. ඒ වගේම මේක තමයි අපේ ඊළඟ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් එක තක්කලි යුෂ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුන එකතු කරලා අපි මේක හොඳට මික්ස් කරන්න ඕන. ඉතින් තක්කලි කියලා කියන්නේ ස්වභාවික බ්ලීචින් කාරකයක් නිසා අපිට පුළුවන් මේ තක්කලි යුෂ පාවිච්චි කරලා අපේ ස්කින් එකේ ග්ලෝ එක වැඩි කරගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ගාව තියෙනවා නම් තක්කලි යුෂ චුට්ටක් වැඩිපුර මේ ෆේස් පැක් එකට එකතු කරගන්න. ඉතින් මට මේකට තක්කලි යුෂ ටිකක් මදි වුණ නිසා මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් නම් මේකට තක්කලි යුෂ ටිකක් වැඩිපුර එකතු කරගන්න. හරි දැන් මෙන්න මේ විදිහට මේක හොඳට මික්ස් කරගන්නවා. ඉතින් ළමයි මගේ ස්කින් එක ඔයිලි ස්කින් එකක් නිසා සාමාන්‍යයෙන් පිම්පල්ස් කුරුලෑ වගේ ප්‍රශ්න ඉක්මනට එනවා වැඩි. ඉතින් අන්න එතකොට මම ඉක්මනට පාවිච්චි කරන ලේසියෙන්ම හදාගන්න පුළුවන් ෆේස් පැක් එකක් තමයි මේක. ඉතින් ඔයාගේ ස්කින් එකත් ඔයිලි ස්කින් එකක් නම් ඔයාගේ ස්කින් එකේ ඔයිල් කන්ට්‍රෝල් කරන්න මේ ෆේස් පැක් එකට පුළුවන්. ඉතින් ඒ වගේම තමයි කුරුලෑ කැලල් කියනවා නම් පිම්පල්ස් ඇවිල්ලා තියෙනවා නම් අන්න ඒවා අඩු කරගන්න නැති කරගන්නත් මේ ෆේස් පැක් එක උදව් වෙනවා. හරි දැන් අපි අපේ ෆේස් පැක් එක හදාගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේක අපේ ස්කින් එකේ ඇප්ලයි කරනවා. හරි දැන් මම හදාගත්තා බේස් පැක් එක ඇප්ලයි කරන්න තමයි යන්නේ. දැන් අපි බලමු මම මේ බේස් පැක් එක කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. ඉතින් අද මම ක්ලෙන්සර් එක විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ සුදු පොල් තෙල්. අපිට සුදු පොල් තෙල් ක්ලෙන්සර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මූණ පිරිසිදු කරගන්නේ මෙන්න මේ විදිහට සුදු පොල් තෙල් පාවිච්චි කරලා. ඉතින් ළමයි මම හැමදාමත් කියනවා වගේ අනිවාර්යයෙන්ම ෆේස් පැක් එකක් පාවිච්චි කරන්න කලින් අපි අපේ ස්කින් එක හොඳට පිරිසිදු කරගන්න ඕන. ඉතින් අද මම මගේ ස්කින් එක පිරිසිදු කරගන්න පාවිච්චි කරන්නේ සුදු පොල් තෙල්. ඉතින් ස්කින් එකේ කුරුලෑ තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් මේ විදියට පොල් තෙල් පාවිච්චි කරලා ක්ලෙන්ස් කරන්න එපා. ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ඉතින් මේ විදියට මම පොල් තෙල් පාවිච්චි කරලා මගේ ස්කින් එක පිරිසිදු කරගන්නවා. ඉතින් පොල් තෙල් කියලා කියන්නේ ස්වභාවික හොඳ ක්ලෙන්සර් එකක්. ඉතින් මේ විදිහට පොල් තෙල් පාවිච්චි කරලා අපේ මූණේ තියෙන කුණු දූවිලි ඔක්කොම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ කොටන් එකකට සුදු පොල් තෙල් ටිකක් එකතු කරලා මේ විදිහට මූණ ක්ලෙන්ස් කරගන්න කියලා. හරි දැන් මම මගේ මූණ හොඳට ක්ලෙන්ස් කරගෙන තියෙන්නේ. දැන් යමු අපි මේක සෝදන්න. ඉතින් මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත අපේ බේස් පැක් එක. අපි මේක දැන් අපේ මූණට ඇප්ලයි කරන්න තමයි යන්නේ. ඉතින් හරි දැන් මම මේ විදිහට උඩු අතට මම මගේ ෆේස් පැක් එක ඇප්ලයි කරනවා. ඉතින් ළමයි මීට ටික කාලයකට කලින් මම මුහුණ දුන්න ප්‍රශ්නේ තමයි මගේ ස්කින් එකේ ගොඩාක් කුරුලෑ ආවා. ඉතින් කුරුලෑ ඇවිල්ලා ඒ කුරුලෑ කැලල් ගොඩාක් මගේ මූණේ තිබ්බා. ඉතින් අන්න ඒ විදිහට ආපු කුරුලෑ කැලල් අඩු කරගන්නවා නැති කරගන්න මට ගොඩාක් උපකාරී වුණු ෆේස් පැක් එකක් තමයි මෙන්න මේ ෆේස් පැක් එක. ඉතින් ගෙදරදී ලේසියෙන්ම අඩු මුදලකට හදාගන්න පුළුවන් ගොඩක් හොඳ ෆේස් පැක් එකක් වුණා මේක. ඉතින් හරි මෙන්න මේ විදිහට මේ ෆේස් පැක් එක ඇප්ලයි කරලා විනාඩි 30ක් ඉන්නවා.
ඉතින් හරි මේ තියන්නේ විනාඩි 30කට පස්සේ මගේ මූණ. ඉතින් මේක හොඳට මූණට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම වතුර ටිකක් අරගෙන ඉස්සෙල්ලාම මේ විදිහට මූණ තෙත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ හිමීට ස්ක්‍රබ් කරන ගමන් අපි මේ ෆේස් පැක් එක අපේ ස්කින් එකකින් ඉවත් කරන්න ඕන. ඉතින් මේ ෆේස් පැක් එකෙන් මෙන්න මේ විදිහට තමයි මගේ ස්කින් එකට රිසල්ට් හම්බුනේ. ස්කින් එක ක්ලියර් වෙලා තියෙනවා, ග්ලෝ වෙලා තියෙනවා. හරි දැන් අපි අපේ ස්කින් එකට ටෝන් එක ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට ටෝන් එකක් විදිහට අයිස් කියුබ් එකක් අයිස් වතුර උනත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ටෝන් එක ඇප්ලයි කරනවා. ඉතින් ඔන්න තමයි අද මම ඔයාලට ගෙනාව ෆේස් පැක් එක මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ ෆේස් පැක් එකෙන් ගොඩක් හොඳ රිසල්ට් තියෙනවා. ඉතින් ආයෙමත් ලස්සන රසක් කරන් ඉක්මනින්ම එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔයාලා හැමෝටම බයි බයි.